සුබ දවසක් වේවා හැමෝටම. අද අපි කියලා දෙන්න යන්නේ ලස්සන සක්කුඩක් හදන විදිය. ඉතින් ඉස්සෙල්ලාම අපි කහ පාට කොලයක් අරගෙන මේ වගේ තීරුණින්ගක් ඇදගෙන කපා ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට ලස්සනට ඉරියන් දින්න ඕන. ඒ වගේ අරගෙන කපා ගන්න. හරි. මේ තියෙන කපන ආකාරය ඔයගොල්ලන්ට මේ වගේ බලාගෙන කපන්න පුළුවන්. ඔන්න මම කපට ටික මේ තියෙන කපපු තීරු ටිකම ඒ වගේ ඔක්කොම ටික කපන් යන්න ඕන. ඊට පස්සේ අපි මේ වගේ කාඩ්බෝඩ් එකක් අලවලා රතු තීරු දෙකක් අලවලා ඉවර වෙලා මෙන්න මේ ආකාරයට මම ඍජු කෝණස් හැඩයකට අරන් තියෙනවා. ඉතින් ඊළඟට අපි දැක්කද ඒ ආකාරයට පිටිපස්සේ කහමයි මේ ඉස්සරහා පැත්තේ රතු පාට තීරු දෙකක් අලවන්න ඕනි. ඉතින් ඊට පස්සේ අපි මේකට පංචර් එකක් ගහගන්න ඕනි. ඔන්න අපි සමචතුරස්‍රයක් අරගෙන මෙන්න මේ ආකාරයෙන් නමලා මලක් උඩින් අලවන්න. අලවලා ඉවරලා මෙන්න මේ වගේ එකක් අලවලා හැදෙනවද කියලා බලන්න. මේ වගේ ලස්සන මේ ඔක්කොම ටික හදාගන්න. අපිට ගමුත් ඕනි වෙනවා ඒක අලවන්න. ඔන්න මේ ආකාරයට තමයි නමලා අලවන්න ඕනි. නමලා නවන කලින් අලවන්න ඕනි. අල්ලගෙන නවන්න. කරා තමයි නවන්න. මේ වගේ පංචර් දෙකකුත් ගහගන්න ඕනි. තෙල් කරලා. ඉතින් මේ වගේ හදාගන්න ඉවර වෙලාට පස්සේ මෙන්න මේ ආකාරයට කරන්න ඕනි. ඊළඟට මේ වගේ තීරු අපි කපාගත්තු තීරු ටික මේ වගේ ලස්සනට යටට අලවන්න ඕනි. හැබැයි අලවන්නේ පිටිපස්සේ. පිටිපස්සේ මෙහෙම අලවලා තමයි කරන්නේ. ඊට පස්සේ ඕගොල්ලන්ට ලස්සන අලවුවට පස්සේ ලවුම් කරලා තිබ්බට පස්සේ ලස්සන වෙසක් කූඩුවක් හැදෙනවා. පිළිවෙලට හදන්න ඕනේ ඕක ඉතින්. මෙන්න මේ වගේ තමයි. මෙන්න මේ වගේ තමයි ඒක අලවපුවම රවුමට එන්නේ. මේ ආකාරයට තමයි ඇලෙව්වම මේ වගේ එන්නේ. ලස්සනයිනේ. මෙන්න මේ ආකාරයට මගේ එක ඉස්කෝලේ ගෙනියන්න ඕනේ. ඒක හරවන්න දියන්නේ නැහැ. මගේ ඉස්කෝලේ එකට ගෙනියන්න ඕනේ. ඉතින් දැන් ඒක අලවන විදිහ නැහැ. ඒකයි වඩ මේ වගේ එකක් ඒකයි ඕගොල්ලන්ට මේ වගේ එකක් පෙන්නන්නේ. ඕගොල්ලෝ බලලා ලස්සන එකක් හදන්න. මේ ආකාරයටම හදන්න. සමනලට. දැන් හැමෝටම thank you.